මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ සිදු කළ ගුවන් ගමන් වෙනුවෙන් රුපියල් කෝටි 11කට අධික මුදලක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගෙවිය යුතු වැටයි අනාවරණය වනවා. ජනාධිපතිවරයාගේ වැර් ශීර්ෂය යටතේ මෙම මුදල ගෙවීමට සිදු ඇත්තේ ජනාධිපති කාර්යාලයටයි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ කාල සීමාවේ සිදු කළ ගුවන් ගමන් 10ක් සඳහා රුපියල් කෝටි 11.34ක මුදලක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගෙවිය යුතුව තිබෙනවා. ජනාධිපතිවරණයේ ආසන්නයේ අවස්ථා දෙකකදී තිරුපති සංචාර සඳහා වැය කළ ගුවන් ගමන් ගාස්තුවද ඊට ඇතුළත්. 2014 දෙසැම්බර් 18 සහ 31 යන දිනවල නිකුත් කර ඇති ඉන්වොයිස් අනුව තිරුපති සංචාර සඳහා ගෙවිය යුතුව ඇති මුදල රුපියල් ලක්ෂ 39කට අධිකයි. 2011 මාර්තු 9 වෙනි දින ඇති ඉන්වොයිස් පතට අනුව කොළඹ සහ දකුණු අප්‍රිකාවේ ජොහානස්බර්ග් අතර ගුවන් ගමන සඳහා ශ්‍රී ලංකන් සමාගමේ UL 1081 දෙක දරණ යානය කුලියට ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 3.5ක් ගෙවිය යුතුව තිබෙනවා. 2014 වසරේ ඔක්තෝබර් 20 සහ නොවැම්බර් 10 යන දින දෙකේ UL 45යි 71 දරණ යානය කුලියට ගැනීම වෙනුවෙන් නිකුත් කළ ඉන්වොයිස් වටිනාකම රුපියල් කෝටි 5කට අධිකයි. රෝම හා මිලානෝ සංචාරය සඳහා යානය ලබාගෙන තිබෙනවා. 2014 දෙසැම්බර් මාස 10 සහ 15 කත්මණ්ඩු සහ මාලදිවයිනේ කළ සංචාරය සඳහා UL 0.01 සහ UL 41.11 දරණ යානා වෙනුවෙන් ගෙවීමට ඇති මුදල රුපියල් කෝටි 2.8ක්. මෙම සංචාර වැඩි ප්‍රමාණයක් සඳහා පවුලේ සමාජිකයින්ට අමතරව නිලධාරීන් මෙන්ම පෞද්ගලික හිතවතුන් ඇතුළු විශාල කණ්ඩායම්ද සහභාගී වීම විශේෂත්වයක්.